ආයුබෝවන් කියලා පිළිගන්නවා නීරෝට්ටෙක් YouTube channel එකට ආයෙමත් අපි අද අපි තාවා බබල් එක ඒකේ ලෙඩේ කියන්නේ සද්ද වැඩි කරන සද්ද ඕප් වෙනවා කියලා කියනවා. දැන් නම් කිසිම શબ્දයක් නැහැ මේක ඔන් කරාට පස්සේ. ඉන්න අපි කරන්ට් එකට ගහලා බලමු. ඔන්න අපි කරන්ට් එකට සම්බන්ධ කරගන්න යන්නේ. ඔන්න USB කිට් එක ඔන් වුණා. ඒත් කිසිම සද්දයක් නැහැ. සද්ද අඩු කරාට මොකක් කරාට කිසිම සද්දයක් වැඩි වෙන්නේ නැහැ. අපි බලමු පෙන් එක ගහලා. පෙන් එක ප්ලේ වෙනවා අපිට පේනවා. ඒ වුණාට සද්දයක් එන්නේ නැහැ. අපි මේ ඉස්සරහා පැනල් එක ගලවලා බලමු. මෙතන ඩ්‍රයි එකක් හරි මොන හරි ලූස් කනෙක්ෂන් එකක් තියෙද කියලා මුලින්ම. USB කිට් එකක් සම්බන්ධ කරලා තියෙනවා. තියෙන්නේ බෝඩ් එක. වලට ලොකු ඩ්‍රයි වෙලා තිබුණට පාත් එකක් වෙන් වෙලා තැනක් නැහැ. මෙතන පොඩ්ඩක් කලින් රිපෙයාර් එකකදී පොඩි ඩැමේජ් එකක් කරලා තියෙනවා. හැබැයි එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි එහා පැත්තේ ඇම්ප් එක පැත්තේ බෝඩ් එක ගලවලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ පැත්තේ අපි පිටිපස්සේ කවර යන ටික ගලව ගත්තා. බලමු අපි කවර එළියට ඇදලා දැන්. මේක තමයි බෝඩ් එක. මම මේකේ පිටිපස්සේ ගත්තොත් පිටිපස්සේ කලින් රිපෙයාර් එකක් කරලා තියෙනවා. පාත් ඩැමේජ් වෙලා පාත් වයර් වලින් පන්නලා තියෙනවා. හරි අපි එහෙම බලාගෙන යනකොට මට පේනවා ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්ලාස්ටික් කොලේ ගාව උණු වෙලා වගේ තියෙනවා. මට හිතෙනවා මෙතන ඇම්ප් එකට සප්ලයි යන වෝල්ට් 29 ලයින් එකේ ලූස් කනෙක්ෂන් එකක් ඇති කියලා. ඒකයි සමහරලාට සද්ද එනවා, සමහරලාට සද්ද නැති වෙන්නේ. බලමු අපි ට්‍රාන්ස්ෆෝමර් එක වෙන් කරගෙන. ඔයාලට පේනවා ඇති මෙතන ට්‍රාන්ස්ෆෝමර් එක ගාව පිච්චිලා තියෙනවා. බලමු අපි ඒක රිපෙයාර් කරගන්න පුළුවන්ද? අලුතෙන් ට්‍රාන්ස්ෆෝමර් එකක් දාන්න වේද කියලා බලමු. මේක පරිස්සමට පේපර් කටර් එකක් ආධාරයෙන් පරිස්සමට මේ ඉටිකොල ටික වටේ ඉටිකොල ඉන්සුලේෂන් ඉටිකොල වගේක් තියෙනවා. ඒ ටික කපලා අයින් කරගමු අපි. මේක කපලා අයින් කරගෙන ඉවරලා මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. මේ ට්‍රාන්ස්ෆෝමර් ගොඩක් දුරට එන්නේ මේ කම්බිය තඹ ඇලුමිනියම් තඹ නෙවෙයි ඇලුමිනියම්. මේ කම්බි වල කාලයක් ඇද්දී ඔක්සයිඩ් වගේ බැඳෙනවා. මෙතන ඔක්සයිඩ් බැඳිලා මෙතන කැඩලා ගිහිල්ලා එකක්. මෙන්න මෙතෙන්ට තමයි ඒක මෙන්න මේ විතර සම්බන්ධ වෙන්නේ. ඒක කැඩලා ගිහිල්ලා මෙතනින් එතකොට මේ කම්බි මේ වගේ පාස්සන්න බෑ. මේ වගේ රිවර්ට් කරලා හක් කරලා වගේ තියෙන්නේ අනේකට පාස්සන්න බෑ. ඇලුමිනියම් වලට ඊයම් පාස්සෙන්නේ නැති නිසා. එතකොට ඒක තමයි මේක ගැටලුව වෙලා තියෙන්නේ. බලමු අපි මේක රිපෙයාර් කරගන්න පුළුවන්ද කියලා.
ට්‍රාන්ස්ෆෝමර් එක. හොඳයි මේකේ ඇලුමිනියම් කම්බිනේ ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන ඒ නිසා අපිට ඊයන් තියලා පාස් ගන්න බෑ. ඒ නිසා මම මේ වගේ කනෙක්ටර් බාර් දාලා කනෙක්ටර් බාරට වයර් පාස් කරලා මේක තද කරගත්තා. මේ ආකාරයෙන්. එතකොට මේකේ මෙතන තියෙනවා ග්‍රවුන්ඩ් ලයින් එක. ග්‍රවුන්ඩ් ලයින් දෙකයි එක ලයින් එකක් තියෙනවා. මේ ලයින් එක නම් ලොකු දෝෂයක් තිබ්බේ නෑ. ඒ නිසා මම ඒක තිබ්බා. අපි මේක නැවත බෝඩ් එකට හයි කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම දැන් ස්පීකර් වයර් ටික මේ බෝඩ් එකට පාස් ගත්තා. අපි එහා පැත්තේ තියෙන කනෙක්ටර් වර්ගයක් ඒකත් ගහගමු. ස්පීකර් වල මම මේ කනෙක්ටර් ටිකත් මම ගහගෙන අපි මේක පවර් ඔන් කරලා බලමු. හොඳයි අපි දැන් බලමු මේකට වෝල්ටේජ් හරියට එනවද කියලා. මම පවර් එක ඔන් කර ගන්නවා. පවර් ඔන් කරගෙන මෙතෙන්ට තිබ්බා මල්ටිමීටරේ. වෝල්ටේජ් එක මෙතෙන්ට 31ක් හැදෙනවා. හරි. වෝල්ටේජ් නම් හැදෙනවා දෙකටම. අපේ රිපෙයාර් එක සාර්ථකයි වගේ. බලමු අපි ස්පීකර් වලට සම්බන්ධ කරලා සද්ද වැඩි කළා. මොකද රිපෙයාර් එක සාර්ථකයිද කියලා හරියටම. හොඳයි අපි ඇම්ප් එකට සෙට් කරගෙන තියෙන්නේ මේ බබල් එකට. දැන් බබල් එක ඔන් කරගෙන බලමු ඩෙඩස් හරියද කියලා. Play by USB drive. Oh. අපි කරපු රිපෙයාර් එක සාර්ථකයි. මම වැඩි මියුසික් ඔන් කරන්නේ නැහැ කොපිරයිට් වදින නිසා. අපි ඒකට මේකේ ප්‍රශ්න වෙලා තිබ්බේ ඔයාලා දැක්ක විදිහට ට්‍රාන්ස්ෆෝමර් එකේ එන ඇලුමිනියම් කොයිල් නිසා ඒ කොයිල් එකට සම්බන්ධ වෙන වයර් ලූස් කනෙක්ෂන් වෙලා. ඊට පස්සේ ලූස් කනෙක්ෂන් වෙලා තමයි සමහර වෙලාවට සවුන්ඩ් ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට සවුන්ඩ් නැති වෙලා තියෙනවා. එතකොට අපි දැන් ඒක රිපෙයාර් කරා. හරි එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් අපි